හායි යාළුවනේ කොහමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද නම් හදන්න යන්නේ කොමඩු වලින් කෑමක්. මං හිතනවා මේක ඔයාලා කාලා නැතුව ඇති කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මම මේකෙන් අද මොනවද හදන්නේ කියලා. හදනම නෙමෙයි ඇත්තටම මම මේක අද වෙනස් විදියක කන්න හදන්නේ. අද කෙන්ජු බබාට මේක වෙනස් විදියකට හදලා දෙන්න යන්නේ. එහෙනම් මම ඔයාලට මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා ඉස්සරහටත් මාත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේ අලුත් වීඩියෝ අරගෙන මම ඔයාලව බලන්න එනවා. මේක ඉතින් පැහිලාද කොහමද කියන්න නම් දන්නේ නැහැ. අපි කෙන්ජු බබා ආසම පළතුරක් තමයි කොමඩු. එයාට කොච්චර දුන්නත් කොමඩු නම් මදි. ඉතින් එයා හැමදාම කොමඩු නිකන්නේ මං අද ඉතින් එයාට වෙනස් විදිහකට හදලා දෙන්න හිතුවා. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. මේ බලන්න යාළුවනේ කොමඩු ගෙඩිය හොඳටම පැහිලා රතු පාටයි. අච්චර මේක මාර රසයි. පමණක් කොමඩු තියෙන අර මේ ටික සීනි වෙන්න ගිහිල්ලා වගේ. ඒ જાතිය ගෙඩියක් මේක. ඇත්තටම රසයි. හැබැයි මේ පමණක් කොමඩු තියෙනවා මේ කියන්නේ වැස්ස කාලේට ඒව රස නැහැ දිය රසයි. දැන් මේ වගේ ගෙඩි දෙකක් ගෙනාවා. දෙකෙන් එකක් නම් ඒකත් දිය රසයි. ඒ වුණාට මේ ගෙඩිය නම් ගොඩාක්ම රසයි. ගොඩාක් හොඳට පැහිලා නිසා වෙන්න ඇති මේ සීනි වෙන්න ගිහින්. ඒක නිසා වෙන්න ඇති ඇත්තට මාර රසයි. මේක දැන් අපි මේක පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. එහෙනම් ඉතින් මම මේක ඔයාලට කපලා පෙන්නන්නම්කෝ. අනේ යාළුවනේ මම මේක මේ විදිහට කපලා මේ වගේ අයිස්ක්‍රීම් කප් එකකට දාගත්තා අප්පෝ හැලුණත් එක්ක. දැන් ඔයාලා දන්නවද මම ඒකට මොනවද දාන්න යන්නේ කියලා? මම දැන් ඒකට දානවා පැණි. මේ තියෙන්නේ පොල් පැණි. මේ තියෙන්නේ පොල් පැණි. ඇත්තට මේ පොල් පැණි එක මාර රසයි. අර පමණක් පොල් පැණි තියෙනවා කන්න බෑ. මේක නම් ඇත්තටම මාර රසයි. දැන් මේකට මම පොල් පැණි ටිකක් දාගන්නවා. ගොඩක් දාන්න එපා. ගොඩක් දාලා කන්න බෑ. අය වෝටර් කියන්නේ කොමඩු වල තියෙන මේ පැණි රසයත් එක්ක ගොඩක් දාලා කන්න අමාරුයි. මේ විදිහට මේක පොඩ්ඩක් අවලං කර කන්න ඕනේ. ඇත්තටම මේක තා පොඩ්ඩක් කූල් වෙන්න ෆ්‍රිජ් එකේ තිබ්බාම ටිකක් අර සෙට් වෙලා වගේ වෙනවා. එතකොටත් රසයි. ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. ඇත්තටම මාර රසයි. ඔයාලට මම ආයෙත් මතක් කරනවා ඔයාලා මගේ channel එකට අලුත් නම් මාව subscribe කරන්න, like එකක් දාලා comment එකක් දාන්න. ඉස්සරහටත් මාත් එක්ක වීඩියෝ බලන්න එකතු වෙලා ඉන්න. එහෙනම් අද මම වීඩියෝ එකේ නතර වෙනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි. ආයෙ වීඩියෝ එකක් ගෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා ආයෙ මතක් කරන ඔයාලා මේ විදිහට කාලා බලලා මට කියන්න මේකේ රස කොහොමද කියලා. බයි යාළුවනේ.